අම්මා සතන්. 예쁜 엄마 어딨죠? හායි ඔයාලා හැම කෙනෙක්වම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මේ දවස්වල අපෙන් ගොඩක් දෙනා අහන දෙයක් තමයි vlogs නැත්තේ ඇයි? ඔයාලා අමතක කරලාද? අපි හොඳින් ඉන්නවද කියලා. ඉතින් ඒකට හේතුව තමයි අපි තුන්දෙනාම අසනීප වුණා. ඉස්සලාම සයිලි බබාට උණ හැදුනා. එයාට හොඳ වේගෙන එනකොට මට හැදුනා. මගෙන් පස්සේ සුදුට හැදුනා. මේ විදිහට දෙතුන් පාරක්ම අපිට අසනීප වුණා. දැන් නම් අපිට හොඳටම හොඳයි. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් ඇහුවා ක්‍රිස්මස් එකට අපි වීඩියෝ එකක් කරේ නැද්ද කියලා. අපි වීඩියෝ එකක් ගත්තා. ඒ වුණාට ක්‍රිස්මස් දවසින් පස්සේ තමයි අපිට අසනීප වුණේ. ඉතින් ඒක නිසා තමයි ඔයාලට වීඩියෝ එක ගේන්න බැරිව ගියේ. ඒ වගේම තමයි අලුත් අවුරුද්දත් ලබලා මාසෙකුත් ගෙවිලා තියෙන්නේ. අපි ජනවාරි 1 වෙනිදා අලුත් වැඩක් පටන් ගන්නත් හිටියා. ඒකත් අපිට චුට්ටක් පස්සට දාන්න වුණා. අපි අසනීප වුණ හින්දා. ඉතින් ඒ වැඩේ මොකක්ද කියලා ඔයාලත් එක්ක ඉක්මනින්ම ෂෙයා කරගන්නම්. එහෙනම් ඉතින් ක්‍රිස්මස් වීඩියෝ එකක් නැද්ද කියලා අපෙන් අහපු කට්ටියට අපි මෙදා සැරේ අපේ අලුත් ගෙදර සමරපු ක්‍රිස්මස් එක තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඕගොල්ලෝ ගොඩක් ආසාවෙන් බලයි කියලා හිතනවා. එහෙනම් ඉතින් ඉක්මනින්ම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලට ගොඩක් ආදරෙයි. 예쁜 엄마 어딨지? අම්මා අර අම්මා සතන්. 예쁜 엄마 어딨죠? 사이리 봐봐 생겼지? 자 오렌지만 오렌지. 와, 그거 고맙습니다. 떠줘? 자 꼬마 또 그럼 짠 됐네 너무 안녕. 많아. 울었네? 울어? 고맙습니다. 안녕히 가세요. Bye. සරෝයි. ගොඩයි බිබලන්න. කීයක් තියෙනවද ගණන් කරන්න? 1 2 3 4. wow මේ ඔක්කොම කනවද? හායි. ඔයාලා හැම කෙනෙක්වම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා දන්නවනේ අපි රෙඩි වෙලා ඉන්නේ මොකටද කියලා. සැරසෙන්නයි යන්නේ. ඔව්. සයිලි බබා නම් ඉවසිල්ලක් නැතුව හිටියේ ක්‍රිස්මස් ට්‍රී එක හදන්න මාරු මාසාවෙන් ඉන්නේ. ඕ එයා ගොඩක් ආසයි. ඔව්. ඉතින් කලින් වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති වීඩියෝ එකේ අන්තිමට එයා ක්‍රිස්මස් ට්‍රී එක දැන් හදමු කියනවා. ඔව් එදාම හදමු. බොහොම අමාරුවෙන් තමයි ආව මෙච්චර දවසක් තියන් හිටියේ. ඕගොල්ලෝ දන්නවා මේ දාසරේ මම අලුත් තීම් එකකින් තමයි අපේ අලුත් ගෙදර ක්‍රිස්මස් ට්‍රී එක හදන්නේ කියලා. රැල්ෆ් ලෝරන් තීම් එකෙන් ඒකටම මැච් වෙන්න අපි ලස්සන පීජේ සෙට් එකකුත් දැම්මා. ලස්සනයිද? අපි තුන්දෙනාම එක වගේ. ඉතින් එහෙනම් අපි ක්‍රිස්මස් ට්‍රී එක හදමු නේද? දුවට මොකනද කියන්න තියෙන්නේ? ඔව් නේ. පරණ බරු ටික ඔක්කොම අයින් කරලා අලුත් බරු ටික ගෙනල්ලා තියෙන්නේ ඔව්. නඳු අක්කා. අපි පරණ ගෙදරින් එනකොට ඒ ඔක්කොම බඩු ටික අයින් කරා. අවුරුදු ගාණක් පාවිච්චි කරපු හින්දා මේ දැසරේ අලුත්ම තීම් එකකින් අපේ මේ අලුත් ගෙදර සමරන පළවෙනි ක්‍රිස්මස් එකනේ. ඉතින් අපි බලමු කොහොම වේද කියලා නේද? හැබැයි අපි මේ සැරේ ක්‍රිස්මස් එක නම් ලොකුවට සෙලිබ්‍රේට් කරන්න හිතලා නැහැ. හිතන් ඉන්නේ නැහැ. අපි තුන්දෙනා චුට්ටක් ඉතින් ක්‍රිස්මස් ට්‍රී එක හදලා ගේ ලස්සනට හදනවා අපේ සයිලි බබා ආස හින්දා. අපේ අපාත් එකේ එළිය දැන් ලස්සනට සරසලා තියෙන්නේ. ඔයාලට ක්‍රිස්මස් දවසට පෙන්නන්නම් එක්කන් ගිහිල්ලා. සයිලි බබාට දොයිමත එන්න කලින් අපි එහෙනම් හදන්න පටන් ගමු. අරන් එන්න. එන්න. කොහෙන්ද තියන්නේ මේක? මෙතන හදමුනේ. මෙතන. සයිල් dah. Sailu bellata patan gana. Yeah, thank you. Koin umagat din ini. Ah, sulit yan eh. Yeay, Sailu me. Sailu me. Oh my god.
අපි ඔන්න ක්‍රිස්මස් ට්‍රී එකට පළවෙනි බෝල එල්ලන්න යන්නේ. සල්ලි බබා එල්ලන්න ඉස්සලා. ඔව් සයිලි බබා එල්ලන්න බලන්න මෙතනින් එල්ලන්න. ඔන්න කො බලන්න. අපි අම්මි බබයි දෙන්නම එල්ලමු හිනා. ඔන්න. වව් යේ. ඔන්න දැන් අම්මි. යේ. ඒ සල්ලි. යේ. සයිලි බබාට නම් දොයි හොටක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයාට චුට්ටක් අද හෙම්බිත් හින්දා චුට්ටක් කුරුකුරු ගානවා. එහෙනම් සයිලි බබාව චුට්ටක් දොයි කරලා එන්නම්. අපි ඉතින් ක්‍රිස්මස් ට්‍රී එක හදලා ඊට පස්සේ ගේ චුට්ටක් ලස්සන කරාට පස්සේ අන්තිමට තරුව ගහනකොට සයිලි බබාව එක්ක ගමු අපි. අපි ඉතින් ඔක්කොම ලස්සනට හදලා අන්තිමටනේ තරුව ගහන්නේ. ඒ වගේම තමයි අපි ගවලණයකුත් හදනවා. ඔයාලට අමතකුණාද ඒක? මම යා චුට්ටක් දොයි කරලා එන්න. බයි කියන බබා එන. බයි. චුට්ටක් දොයි කියලා එන්න. මම චුටි දෝනිව දොයි කරවලා ආවා. එයා දොයියලා එනකන් ක්‍රිස්මස් ට්‍රී එකයි අපේ ගෙදරයි ලස්සන කරගමු. මගේ තීම් එකට මැච් වෙන්න බෝස් ටිකක් හදනවා. මේ තියෙන්නේ මං හදපු එකක්. ලස්සනයිද? තව ගොඩක් තියෙනවා. රවල් දෙකක් තියෙනවා. ඒ ටිකක් ක්‍රිස්මස් ට්‍රී එකට මම ගහන්න හිතුවා. මගේ තීම් එකට මැච් වෙනවා. මම ඔයාලට එකක් හදලා පෙන්නන්නම්. කලකට පෙරහේ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ. කලකට පෙරහේ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ. උඳු අප මාසේ සීතල දවසක මැදියම් රැයාමේ දෙව් මව්තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ. අපි නත්තල් ගහනන් හදලා ඉවරයි. මොකද හිතෙන්නේ? ලස්සනයිද? ඔයාට මොකද හිතෙන්නේ? චාම්. අපි මේ වගේ තීම් එකකින් වෙනස් විදිහට හදපු ෆස්ට් ටයිම්. ඉතින් නත්තල් ගහනන් හදලා ඉවරයි. සයිලි බබා චුට්ටක් චුරුචුරු ගානවා. එයා දොයියා ගන්න කලින් අපි ගවලනේ හදමු හිනානේ. ඔව්. සයිලි බබාට ගවලන සෙට් එක හම්බුණා. එයාට දැන් ජේසු බබාව ඕනලු. අපි නේ ගවලනේ හදමු නේද? ඔව් අපේ බලු ටික තමයි තියෙන්නේ. ඕ ජේසු තිබ්බද යා? අපි ගාව මේ කට්ටිය නම් ගොඩක් නැහැ. ජේසු අම්මයි, ජොසේතුමයි, ජේසු බබයි, දේවදූතයා ඉන්නේ. හරි එහෙනම් හදමු නේ සුදු. ඕකේ. මේක ඉස්සරහ. අක් පිටිපස්සද? ඉතින් මේක හයි කරමු. ඕකේ. මේක දාන්නම. වා! ආ. පැත්ත දෙක දාමු දැන්. පැත්තේ? ඔව්. උඩේකට දාලා මෙතන.
ඕකේ. හැබැයි මේක මේ හරිම ලේසි. ගියේ පාර නම් අපේ සුදු ගවලණයක් ඇදුවනේ. ඕ ඒකට පැය ගානක් දවස් ගානක් ඇදුවනේ. ඔව් මෙහෙ බඩු නැහැනේ අපිට. ඒ හින්දා අමාරුයි වගේ දේවල්. ඕකේ. thank you බබා. බබා. ඕකේ. හරිම ලේසි. අපි න වාලේ හයි කරගමු සුදු. හා සයිඩ් එක වහයි කරන්න ඉස්සලා මේ. බබා. බබා. බබා ඉන්න ඇතුලේ. බබා ඉස්සලම් තියන්න හයිට. බබාට වාලේ හයි කරමු. අම්මගේ මේක. 3 පස්සේ 2 එහෙම කරන්නේ සිසුට. ඕකේ. ඕකේ. එක මෙහෙම බලන්න. ඉන්නද ජේසු? හොරෙන් බලන්න ඉස්සරහෙන් බලන්න. ලස්සනයි නේ. සයිඩ් බබාගේ ගවලනේ ලස්සනයි නේද? ලස්සනයි බබා. හරි අපි මෙතන තියමු. මේ තියෙන්නේ අපේ ගවලනේ. ලස්සනයි නේද? අපේ මෙතනින් ගවලනේ තියෙනවා. දැනට අපි තියන්නේ ජේසුවයි මරිතුමීවයි. ජේසු බබාගේ තොටිල්ල දැනට තියෙනවා. ජේසු බබාව තියන්නේ අපි දෙසැම්බර් 27 රෑ 12ට ඔයාලවත් එකතු කරගෙනම අපි ජේසු බබාව තියන්න. එතකන් මේ තියෙනවා. අපේ දේවදූතයා. දේවදූතයාවත් අපි එල්ලගමු මෙතනින්. දැනට මේ විදිහට තමයි තියෙන්නේ. ජේසු මෙලොවට බිහිවුනේ පුංචි ගව මඩුවේ. අපේ ටීවී එක ගාව තමයි මම ඊළඟට සැරසගන්නේ. මෙයත් අපේ ගෙදරට අලුතෙන් ඇඩ් වෙච්ච කෙනෙක්. අපිට gift එකක් හම්බුනේ එකක් ඒකත්. එයාවත් අපි මෙතනින් තියාගමු. ලස්සනයි. ලයිට් නියුවට පස්සේ හරිම ලස්සනට පෙනෙයි මෙයාව. අපි ඔක්කොම සරසලා ඉවර වුණාට පස්සේ ලයිට්ස් ඕෆ් කරලා ඔයාලට පෙන්නන්නම්. දැන් යන් අපේ ලිවිං ඒරියා එක ලස්සන කරගන්න. මම දැන් ලිවිං ඒරියා එක තමයි සරස ගන්න හදන්නේ. එතනටත් මගේ තීම් එකට මැච් වෙන්න රතු පාටින් ලස්සන කරගන්න හිතුවා. ඉතින් අපිට ක්‍රිස්මස් කිව්වහම නම් රතු පාට තමයි කෙලින්ම ඔලුවට එන්නේ නේද? මෙතන තියෙනවා තව චූටි ක්‍රිස්මස් ට්‍රීස් තුනක්. මම ඒකත් මෙතනින් තියන්න තමයි ගත්තේ. මේ විදිහට. මෙතන මම මේ විදිහට තමයි සරසගන්නේ. ගොඩාක් බඩු තියන්නේ නැහැ. මෙතන අපිට නිතරම යූස් වෙන හින්දා මම gift box ටිකකුත් හදාගත්තා. මේවා නම් ෆේක්. ඉතින් අපේ gift ටික එන්නේ ක්‍රිස්මස් දවසට. ඒවා ටික දාන්න මම වෙනම කවර්ස් ගත්තා. මේවා නිකන් ක්‍රිස්මස් ට්‍රී එක යට ලස්සනට තියන්න හදපු fake gift box. ඉතින් මේ ටිකක් තිබ්බට පස්සේ අපේ ගොඩක් දුරට වැඩ ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ නත්තල් ගහට තරුව දාන්න. මේ ටික තියාගෙනම අපි තරුව දාමු. මම gift box ටිකක් තියාගත්තා. ඒකින් පිරිලා වගේ ආව නේද ක්‍රිස්මස් ට්‍රී එක. ඒකට තව ටිකක් තව පෙනුමක් එකතු වුණා වගේ. හරි එහෙනම් ඉතින් අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපේ ක්‍රිස්මස් ට්‍රී එකට තරුව දාන්නයි. සයිලි බබා. මම ඇවිල්ලා. යේ. දැන් ගොඩක් දුරට අපේ වැඩ ඉවරයි. බඩිකිනි එක නිසා කෑම ඕඩර් කරා අද. තාත්තිරම්ට ගින්නේ. තාත්තිරම්ට ගින්න. හරි බබා කප් ගේන්න ගියා. එයා විතර ජුස් බොන්න ගියා. ඔව්. චිකන් උයි පිට්සයි ඕඩර් කරේ අපි අද. තියෙන්නේ අපේ පිට්සා එක. को अम्मी की घर මේක සරගිත් දාගෙන බබා චුටි මේ තියෙනවා චිකන් එක. සයිඩ් බබට හරියට වැඩ දැන්. ජූස් බොන්න, කෝලා බොන්න හරිම ආසයි අපි දෙන්නේ නැහැ. ඔව් මේ උනාට හරියට අඬලා ඉල්ලෙනවා. පේනවනේ වුමනාව පොප් ගේනවා. බබා මේක සරගිත් දාලා එන්න. මේක සරගිත් දාලා එන්න ඉසික් කරලා එන්න.
good girl. ඔතනින් දාලේ. ඕකේ. අබා මෙතනින් ඉඳලා. බබා මම පිට්සද ගන්න චිකන් ඉඳ ගන්නද? කෝලා අනියා. කෝලා විතරක් බොන්න බෑ හොඳේ. good girl. pizza කෑල්ලක් දෙන්න. okay. චිකන් කෑල්ලක් දෙන්න. බා pizza making. තාත්ති කියස් කරන පිට්සා කෑල්ලා? ඔන්න. මේ ගාලික් කෑවා. ඔන්න දෙන්න. cheers. 맛있어요? ඔන්න නම දායි දෙනවා. එකක් 1 2 3. කො ආබුම්. අම්මගේ අත හැපුවා ගියා. අම්මා so ආවගේ. ඔන්න අපනව අම්මගේ අත. අපේ ලිවින් ඒරියා එකේ නම් වැඩ ඉවරයි. දැන් මම ආවා කිචන් එක ලස්සන කරගන්න. ඉතින් මම බඩු ටික ඔක්කොම මෙතෙන්ට තියාගත්තා. එහෙනම් ඉතින් අපේ කිචන් එක සරසමු. මම දැන් කිචන් එකේ ඩයිනින් ඒරියා එක තමයි හදාගන්න හදන්නේ. මගේ ලොකු නතල් පපෙක් ඉන්නවා. මම මෙයාව මේ මෙතනින් තියයිද සමහරක් විට සාලෙන් තියයිද දන්නේ නැහැ. දැනට මම මෙතනින් තියාගන්න ඔයාව. කලකට පෙරේ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ කලකට පෙරහේ බෙත්ලෙහෙමේ මම ඉතින් දැන් මේ විදිහට හදාගත්තට තව ඉතින් දවස් 2-3ක් තියෙනවනේ. ඉතින් එතකොට මේ දේවල් එක්කෝ වෙනස් වෙන්න පුළුවන්, එක්කෝ අඩු වෙන්න පුළුවන්, තව වැඩි වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මම දැන් මේ විදිහට තමයි මගේ ඩයිනින් ඒරියා එක හදාගත්තේ. තව චුට්ටක් තියෙනවා මේ පිටිපස්සත් හදාගන්න. අපි ඒක හදාගමු. දෙව් මවුතුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ මගේ කිචන් එකත් මම මේ විදිහට තමයි සරසගත්තේ. දැන් නම් හරිම ලස්සනයි කිචන් එකයි අපේ ගෙදර. එතකොට ක්‍රිස්මස් ට්‍රී එක ඔක්කොම රෙඩි. ඉතින් මේ විදිහට තමයි මෙදා සැරේ නත්තලට අපේ ගෙදර ලස්සන වෙන්නේ. අපි දැන් ගෙදර ඔක්කොම වැඩ ටික ඉවරයි. ලයිටුත් දැම්මා. දැන් තියෙන්නේ අපේ නත්තල් ගහේ තරුව දාන්න. සයිලිව ඉස්සලා දාන්න ගියේ. ඕ. සයිලිව මොකක් කරේ එකට මේ අත මොන හරි වෙලා වැදිලා බය වුණා. දැන් බය ගියේ. ලස්සනයි මේ. සයිලි බබාගේ තරුවේ ලයිටුත් පත්තු වෙනවා. නත්තල් ගහට දාමුද අපි දෙන්න? හා. ඔය තාත්තා වඩාගෙන දාන්න. ආයෙත් අපි දෙන්න තල්ලමුවා. එන්න. අල්ලන්න. කොකෝ උසම. ඕකේ. ඕකේ. Yay! Wow! Yay! අනියෝ හරි ඉතින් අපි මේ ලස්සන ඔයාලටත් ලයිට් වහලා පෙන්නන්නම් තව චුට්ටකින්. දැන් චුටි බබට කුක්කු ඕනලු. ඉතින් මම ගිහිල්ලා තාත්තිටයි බබාටයි බොන්න හොට් චොක්ලට් හදන් එන්න. ඕ බබත් හෙල්ප් කරනවද? බබා හදනවා. ඕ. බබා හෙල්ප් කරනවලු අම්මිට. හරි එහෙනම්. තාත්තා හදන් එන්න. හා කියන්න. අම්මි බබයි ගිහින් එහෙනම් අපි මම්මන් අරගෙන හොට් චොක්ලට් හදාගෙන ඇවිල්ලා මෙතන ඉඳන් කමු. හා කජා. යේ.
මම හොට් චොක්ලට් හදන්න ආවා. පේනවනේ මට හෙල්ප් කරන්න චූටි දෝනිත් ඇවිල්ලා. අම්මිට හෙල්ප් කරනව නේද? ඕ ක්‍රිස්මස් ට්‍රී. ලයිට්. ඕ ලයිට්. ඒකනේ. ඇඟුව ගොඩක් ආසයි. ඕ එයා ලයිට් වලට මාර මාසයි. වව්. ඔයා බොන්න ආසයිද හොට් චොක්ලට්? ඕ අම්මා හදලා දෙන්නම්කෝ රසට. අල්ලන්න එපා දද්දෝ. ඕකේ අම්මා මේක තියලා එන්න. මොනවද තියෙන්නේ? Nyam. ඒක දද්දෝ. අල්ලන්න බෑ දද්දෝ මේ. දුම් දානෝනේ දද්දෝ. ඔව් පුතේ. අම්මයි බබයි අම්මයි කපන්න. තාත්තා බලන් ඉන්නම්. තාත්තත් බලන්න. ඕකේ. thank you. වව් තව කෑල්ලක් අපමු අපි මෙහෙම. බබා අල්ලනවද? වව්. සයිලි බබාට දෙකක්. මේ කාගේද? අපි හොට් චොක්ලට් එකක් දාගමු. ඔන්න දද්දු. වව්. ඒවල පේනද වැටෙනවා? සයිලි? සයිලි මේකට දා. සයිලි බබා කේක් එක ගන්න. අම්මා නෝ අපි යන්න සෝපා එකට. මම්මන් කන්නේ. ඒකත් අරගන්න. ඒක අම්මා. මේක බබා ගන්න. ඒක බබා ගන්න. ඕකේ. මේ විදිහට තමයි ඉතින් අද අපේ දවස ගත වුණේ. අපේ ක්‍රිස්මස් ට්‍රී එකත් හැදුවා. ගේට් සැරසුවා ලස්සනට. ඉතින් අපි ආයෙමත් ඔයාලව නත්තල් දවසට එකතු කරගන්නම්. ඊට කලින් මොකක් හරි විශේෂ දෙයක් තිබුණොත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. අපි එහෙනම් නත්තල් දවසට හම්බෙමු ආයෙම. Hi. Aja ayah. Kangaroo. Hi. Annyeong. Annyeong. Saili de. Ammi Saili ni. Ammi de ane. Me ni Saili petiya. ජොන්සන් තියෙනවා බේබිලා ඉන්නවා බවුලෙක් ඉන්නවා අම්මි අරන් දෙන්න මේක එපාද මේ මෙතනක් තියෙනවා මේ වව් මේ ඒක බ්ලූ කලර් මේක පින්ක් කලර් කොලර් ඒක එපාද මේක එපා ඕනද යම් බලන්න ඒක එපාලු මොනවද ඉන්නේ? මුටිලි නෑ. මොනවද පුතේ? පොරොරෝ. එහෙනම් පොරොරෝ එක්කෙනෙක් කරන් දෙන්න. චූටි පොරොරෝද ලොකු පොරොරෝද? මේ පොරොරෝ. ඔක්කොම සෙට් එකම ගන්නවා. ඒ කවුද? මේ කවුද? මේ Luby. Luby තෝරද? ඕකේ. පෙටි තෝරද? එඩිත් තින්න ඕන එඩිවත් එන්න එනවා. එඩි. සෙට් යූජි ගන්න. පොරොරෝගේ සෙට් එක. යූජි ගන්න. Wow. කොකද? ඕක? බේබිට මේක නෙමෙයි නේද? මේක? ගන්නේ නේ. ඒක ගන්නේ නෑ. බාප්පට කියන්නේ ඒක කියලා.
ඒකද ඕන? අපි ඒක නෝන. බාප්පගෙන් බාප්පා gift හම්බෙන සැන්ටා. වෙලාව. බාප්පා සැන්ටා. යන් එහෙනම්. බයි. සයිලි බබාට කොත් දෙකක් පහම් වෙලා. දෙයක් කමුදාද? සයිලි බබාට කෑම හම් වෙලා ටෙස්ට් කරන්න තියෙනවා. ඔක්කොම හපනවා. ඉල්ලිල්ල ගෑවා. ඉල්ලක් අයවා. ඕ කොත්. වව්. අක්කා දුන්නද? අක්කා දීලානේ අපේ බබාට කොත්. කොත් එක ගලවමුද අපි? කොත් එක ගලවන්නම් අම්මා. Mashiso? Good? මොනවද ගා කන්න ආසම? මම ආසම මටන් බිරියානි. මේ සයිලට රොටි වනේ. රොටි. ඕකේ. කන්න දෙන්න. සයිලට ආස රොටි යන්නේ. සයිල් බබත් රොටි කන්න ආසයි. දද්දෝ නැද්ද චුටි දු? දද්දෝ නෑ. ඕකේ. Good. ඔයා මොනවද කන්න කැමති සුළු? මම බිරියානි. ඉන්නේ බබා දද්දෝනේ. Good lah, දැන් good lah සයිලි. සයිලි good ද? ඈ මොනවද බොන්නේ? සයිලි good කිය? ඈ සයිලි good කිය? සයිලි කනවා. සයිලි කොහොමද කෑම රොටියයි වතුරයි. වතුරයි රොටි. වතුර බොනවා රොටි කනවා. හරි. පොරිචි ප්ලේ සුප් එක බත් කාලා පුරුදුයි. Yeah, suka? Cheers. Main juice එක බොන්න. දැන් අත්තර ලබන්න හරිම පුංචි වෙලාවක් තියෙන්නේ. තව චූටි වෙලාවක් තමයි තියෙන්නේ අත්තර දාවෙන්න. අපි දැන් තුන්දෙනාම එකතු වෙලා රෑ 12ට ජේසු බබාව ගවලෙන් තැම්පත් කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. චුටිදු ලෑස්ති නේද? ජේසු බබාව තියමු නේද ගවලෙන්? නෝ. බබාගේ දා. ඒක උම්ම එකක් දෙන්න අපිට එතන. තාත්තිද? තාත්ති ලොකු Merry Christmas Saili. තාත්ති ලොකු එක මානි. අපි දුන්නේ යාළුවෝ. අපි දුන්නේ නෝ යාළුවෝ. රොටි කන්නේ යාළුවෝ. එන අපේ යාළුවන්ට මෙරි ක්‍රිස්මස් මෙරි ක්‍රිස්මස් කියමු. ඉතින් ලැබුවා මේ නත්තල ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම සුබම සුබ නත්තලක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නත්තල් පේරෝ සල්මව නත්තල් උදා වුණා. අපිට happy මෙරි ක්‍රිස්මස් කියන්නේ. ඔන්න අම්මා කුකීස් උයි උයි ගෙනවා. අපි සැන්ටා හරාබෝජිට තියමු නත්තල් 100ට මෙතනින්. ඔන්න අපි සැන්ටා හරාබෝජිට නත්තල් 100ට බබාට gift ගෙනාවහම කාලා බොන්න කිරි කුකීස් උයි තිබ්බා. සයිලි බබා හරි දඟය. දැන් මේ නිදිමත තද වෙලා තියෙන යාට. ගිය අවුරුද්දේ මතකද? ගිය අවුරුද්දේ මගේ අතේ අම්ම කිඹුලෙක් ඉන්නවලු. අම්මා කිඹුලට බයයි. ආගා.
සයිලි ආගා ආගා කියලා කියන්නේ. සයිලි බබා ගිය අවුරුද්දේ නම් මෙන්න මෙහෙම හිටියේ අම්මා හිටියනකොට. මේ අවුරුද්දේ හන්දියා. තාත්තිය ආගට බය නෑ. තාත්තිය ආගට බය නෑ. තාත්තා ආගාව ආගට ගහන තාත්ති. එන බයි කියන්නේ. අපි හෙට උදේට හම්බෙමු ආයේ. ඇවිත් බලන්න. දැන් සයිලි බබා ෆොටෝ ෂූට් එකක් කරන්නත් තියෙනවා. ඕ. දැන් සැන්ටා එනකම් සයිලි බබා බලන් ඉන්න ඕන. ෆොටෝ ටිකක් ගහමු අපි. ඕ. සැන්ටා ඇවිල්ලා කුකීස් කාලා. ආ නේද? බීලා. ආ ගිෆ්ට් ගොඩාක් දීලා යයි. ගිෆ්ට් මෙතනින් තියලා යයි බබාට. ඕ සැන්ටා ගිෆ්ට් දෙන්න එනවා දැන්. ඕ. තුෂිමේ. Good girl bye. Good girl bye. Good night. Konting good girl bye කියන්නේ. Good girl. Bye. Bye. හෙට උදේට හම්බෙමු අපි. Bye. Good night. Good morning. Good morning කියන බබා. අපි යම් බලන්න සෙන්ට ගිෆ්ට් ගෙනත්ද බලන්න. වව් මේ බලන්නකෝ. බබා තිබ්බ කුකී සෙන්ට කාලා. කුකුත් බීලා ගිහින්. වව් මේ යේ කාටද මේ? නත්තසිය තෑගි. සෝ නත්තසිය තෑගි ගොඩක් දීලා ගිහින්. ඔව් අම්මා කුක්කු තිබ්බනේ බබා එක්ක රෑ. නත්තසියට කන්න කියලා. ඔව් නත්තසිය කාලා ගිහින්නේ. කොහෙද යන්නේ? මේ ගිෆ්ට් ගොඩයි. බබා ගිෆ්ට් බලනවද? මේ මොනවද කියලා බලනවද? මේ නත්තසිය බබාට තියලා ගිහින්. ඕ බලන්න ඕනේද? අපි මුණ හොදලා බලමු. දැන් බලනවද? ජේසු පල්ලි යන්න කලින් ගිෆ්ට් බලනවද? එහෙනම් ඕන මේ බලන්නකෝ සයිලි බබාගේ භාෂාව තේරෙනවද කියලා. සයිලි බබාට ගිෆ්ට් දැන් බලන්න ඕනලු. නතසියා කුකීස් කාලා කුක්කු බීලා. වව්. බබා තිබ්බ කුකීස් ඔක්කොම කාලා. ගොඩක් කාලා නතසියානේ. ඕ අප්පයි අම්මයි බබයි තිබ්බේනේ. ඕ කාලා භාගයක්. අප්පා අනිය නත්තල්සිය කාලා තියෙන්නේ. අප්පලු කාලා තියෙන්නේ. අම්මා කලකට පෙරහේ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ. කලකට පෙරහේ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ. උඳු අප මාසේ සීතල දවසක මැදියම් රෑයාමේ දෙව් මව්තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ. සීත සුළං රැලි දසත හමන්දි සයිලි බබාට ජේසු එක්කන් යන්න ඕනලු. ජේසු අම්මා ජේසු බබා ජේසු ඉන්නවා. මේක ඉන්න ජේසු අම්මයි බබයි. හරියට අපි දෙන්නා වගේ. ඕ ඒකෙත් ඉන්නේ ජේසු අම්මයි ජේසු බබයි. ඒකින්නේ ජේසු. අපි ආයෙත් ජේසු පල්ලි. මෙතන තියෙනවා ජේසු නේ එක්ක ජේසු වෙන්නේ. ජේසු අපි ජේසු බබා කරන්නේ. 1 do it.
සීත සුළං රැලි දසත හමන්දි සැතපීලයි උන්නේ දුප්පත් හිඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ කලකට පෙරහේ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ Kehu. Apa? Ada. මරියතුමියගේ පෙම්බර මුහුණේ එලියක් තිස්සූයේ ජුසේතුමා කිසිදාකත් නැහැ දෙව්වනකට පිටු පැවේ වටපිට රොක්වේ උම්බෑගාමින් හරකුන් කෑගසති රජතුන් කට්ටුව බිලිඳු ළඟ වැටි පඬුරු ඔප්පු කරති කලකට පෙර බෙත්ලෙහෙමේ Babai අම්මේ තාත්තේ හිටියද? ඕ. ඉතින් මේ විදිහට තමයි මෙදා සැරේ අපේ නත්තල ගත වුණේ. ඉතින් ප්‍රාර්ථනා කරනවා ලබන්නා වූ නව වසර ඕගොල්ලෝ හැම කෙනෙක්ගෙම සීල සිතුම් පැතුම් මිටු වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා. ඒ වගේම තමයි අවුරුද්දක් පුරාවට අපිට දීපු ආදරයට ඕගොල්ලෝ හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. වව්. බබාගේ පාත් කියලා. Wow. Babagia patte Bahal nahi na tuwa. Bahal nahi na. පුංචි ගව මඩුවේ මිනිස් සමාජය පාපෙන් බේර ගන්නට මෙහි ආවා මේ තමයි අපේ ඉවසිවරුන් නත්තලට පෙරකි එයින් නිටුවා කලකට පෙර බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ පියන් ලයිට් බලන්න. මේ තමයි අපේ අපාත් එකේ නත්තලට සරසලා තියෙන විදිය. සයිලි බබා නම් මාර මාසයි. බලන්න එයා මොකද කියන්නේ කියලා. Sai baba. චුටි දු. Wow ne. ලස්සනයිද? දුවන්න එපා බෝන් එනවා. මට නගින්නලු ආශ්‍රය පිටේ. අපි තාත්තේ බබායිලු ඉන්නේ සයිලි. තාත්තිලු. Saatnya dini. වා. ඒ තාත්තිලු අර අම්මිලු මේ බබාලු කහ පාට එක්කන. Hah? අම්මද? අප්පා. Apa ya? Apa? සයිලි කෝ. සයිලි බබා. ඕ. හා? ඕ. ඕ අරේ සැන්ටා කෙනෙක් ඉන්නවනේ. එන්න සැන්ටා බලන්න යන්න පිළි. සයිලි බබාට ඉවසිල්ලක් නැහැ පේනවනේ. හැමදාම කොහොමද? ලයිට්. කට හැපුණද? ඉතින් ඔයා දුවනකොට අමතරව කෑග ගහනවා. Iwat tapi. මගේ වොයිස් උත් මේ වෙනස් වෙලා Oh, මේකනේ. ne. වැඩේ හරි වගේ. ගිය සැරේ වගේම මෙදා සැරේත් නත්තලට අපි තුන් දෙනාට අසනීප වුණා. සයිලි බබා තමයි තෑගි ගේන්නේ. ඔරෙනි චිප් එකෙන්. එන්න මම හාත් අර අතින් Buangin namin.
iya. ෂෝයිනේ ආද මෙයා කැරකෙන්නේ නෑ. අජසිට දාන්න අමතක වෙලා වගේ. දාලා තියෙන බෝල හිර වෙලා වගේ. ෆෑන් එක වැඩි නැති. ඒක දාලා නෑ. ස්විච් එක දාලා නෑ. කවුද පුතේ මේ? කවුද පුතේ මේ? තාත්තා? අම්මා. මයි තාත්තී ඉන්නේ. අම්මා නැහැලු. නෑ. Christmas as a Tommy. Christmas at Happy සයිලි බබාගෙන් ඔයාලට ඩාන්ස් එකක් අද. Oh. Jingle bell, jingle all the way. Oh, what flies tonight on a super sleigh. සයිලිගේ සතුට. Happy New Year. එහෙනම් බයි කියලා අපි ගෙදර යන්න කියන්නේ. ඇස් දෙක සුදු වාගෙන. කජා. Ya. Cari kaja ya. හරි එහෙනම් ඉතින් අපි අලුත් අවුරුද්දේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් මෙන්නම් ඔයාලව බලන්න. එතකන් ඔයගොල්ලෝ හැම කෙනෙක්ම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. අම්මා. ඒ. තාත්තා. Ini ya, are dia, atas dia. Ini dia. Kaja. Ini kaja. Ini wete. Saili?